හෙලෝ මගේ යාළුව හැමෝම අදත් ගොඩක් ආදරෙන් ශර්මිලා සමල් ඔන්ලයින් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ලස්සන දවසක වැසි දින කිහිපයකට පස්සේ ආපු ලස්සන දවසක මම මේ ඔයාලවත් අරගෙන ලස්සන ගමනක් යන්න තමයි පටන් ගන්නෙ. ඉතින් අපි දැන් මේ යන පාරේ දෙපැත්තේ තියෙන කුඹුරු වෙලායවල් ටිකත් බල මේ ලස්සන ගමන යන්න අපි පටන් ගමු. ඉතින් ඔයාලා හරි ආසයිනේ පල්ලි ආශ්‍රිත වෙන වීඩියෝස් බලන්න. ඉතින් දැන් අපි යන්නේ කටුනායක එයාපෝට් එක ළඟින්. මේ වෙලාවේ ප්ලේන් එකක් අහසට ටිකෙන් ටික පියාසර කරන විදිහ මම පොඩියට ඔයාලට අර සුදු පාට ඈතට පේන්නේ පොඩියට ඒ ප්ලේන් එක ටික නිල් අහසට යන විදිහ තමයි පේන්නේ. ඒක හරි ලස්සනයි ලයිව් බලනකොට. ඉතින් මම ඒක චූටියට ක්ලික් වීඩියෝ කරගත්තා. ඔයගලන්ටත් ගන්න ගොඩක් අය දැකලා ඇති. ඉතින් ඒක ලං කරලා බලන්න ඕනේ. අද අපි යන්නේ මේ සීදුව ටවුන් එකේ තියෙන කුරුළු කැලේ කියන දේවස්ථානයට. මේක බුද්ධික සඳරුවන් මාවතේ තමයි මේ පල්ලිය පිහිටලා තියෙන්නේ. සීදුව ටවුන් එකේ බුද්ධික සඳරුවන් මාවතට කියලා කාගෙන් හරි අහන්න. වැඩි විස්තර කාටට යන්න අවශ්‍ය නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඔයාලට කමෙන්ට් එකට රිප්ලයි කරන්නම්. කුරුස පල්ලියේ වීඩියෝ එකත් ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තිබුණා. යන විදිහ එක පැතිරෙන් නුවරෙන් කෑගල්ලෙන් අවිස්සාවෙල්ලෙන් ඉතින් මම දන්න හැමෝටම ඒ කියන්නේ මම දන්න පාරවල් මම හොයලා හැමෝටම කමෙන්ට් කරා යන විදිහ ගොඩක් අය ගිහින් තිබුණා. ඉතින් මේ වීඩියෝ එකත් මම කියනවා මේ පල්ලිය හරිම ලස්සනයි. මම ඔයාලට thumbnail එකෙන් දැම්ම විදිහටම සිත නිවන හිත හරිම නිස්කලංකව හිතට අමුතු සැනසීමක් දැන්න දේවස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඒක ඕනම කෙනෙක්ට යනකොට තේරෙනවා. ඉතින් මේ පල්ලිය වටේටම එක පැත්තක තියෙන කලපුව. ඉතින් ඒ කලපුවෙන් එන හුළඟත් එක්ක හරිම ලස්සන හරිම සිසිලසක් දැනෙනවා. අවුව කොච්චර සැර වුණත් ඒ අවුව පොඩ්ඩක්වත් දැනුනේ නැහැ. ඉතින් මේ තියෙන එන්ට්‍රස් එක චර්ච් එකට යන මෙතන මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. හරිම පිරිසුදුවට හරිම ලස්සනට මේ ස්ථානය මේන්ටේන් කරන කට්ටිය ලස්සන තියන් ඉන්නවා. ඉතින් අපි යන අයත් පුරුදු වෙමු ඒ යන තැන්වල තියෙන ලස්සන සුන්දරත්වය, ඒ වගේම ඒ ආගමට තියෙනා වූ ඒ ගරුත්වය එකතු කරන ගමන් අපේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඒ තැනට ගිහලා එකතු කරන ගමන් ඒ ස්ථානත් ඒ තියෙන විදිහටම පිරිසිදු ලස්සන තියලා එන්න. ඉතින් හැමතැනම කැබින් දාලා තියෙනවා. යාලා ඒ අවශ්‍ය කරන්නා වූ අපිට අතරින් අපිට ඉවත කරන්න ඕනේ අනවශ්‍ය දේවල් එකතු කරන්න යාලා ඩස්බින් තැන් වල තියලා තියෙනවා. ඒ වගේම ටැප් තැන් වල තියෙන වතුර බොන්න එහෙම අවශ්‍ය නම් ඉතින් මෙතනින් තමයි ගේට්ටුවෙන් ඇතුළත් වෙන්න තියෙන්නේ. ඉතින් මේක තාම ගොඩක් අලුතින් හදාගෙන යන දේවස්ථානයක්. ඉතින් මේක ගොඩක් හදලා ඉවරයි. තව ඉදිකිරීම යාලට කරන්නට ඇති කියලා මම හිතනවා. ඉතින් ඒවා ඉවර වෙනකොට ලස්සන වෙයි කියලා තවත් හිතන වැඩිපුර දැන්ට මම හිතන්නේ 90%ක් විතර මෙයාලා කම්ප්ලීට් මේ දේවස්ථානය. හරිම ලස්සනයි. ඉතින් යන තැන් ඉඳන්ම දෙපැත්තටම එක විදිහට යාලා ගල් අතුරලා ඒ වගේම ස්ටැචුස් හදලා පිළිම හදලා ලස්සන මල් වවලා හරිම ලස්සනයි කියන්නේ ඒක ගිහිල්ලම් බලන්න ඕනි. ඉතින් මේ පල්ලිය ඇතුළට යනකොට ඉතින් මම ඔයාලා වෙනුවෙන් ගත්ත මේ ක්ලිප්ස් ටික එකතු කරන්න. ඉතින් මමත් ඒ සුන්දරත්වයේ විඳින ගම මේ වීඩියෝ එකේ තව වීඩියෝ එකක් එනවා. කුරුළු කැලේ පල්ලියේ වීඩියෝ එක part 2 කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට ලස්සන තව බලා ගන්න පුළුවන්. මොකද වීඩියෝ එකේ ගොඩක් දිගට පේන දේවල් තියෙන නිසා. ඉතින් අපි වීඩියෝ එකෙන් දකින්නට වඩා පියවි ඇහෙන් එතෙට ගිහලා බැලුවොත් මේ සුන්දරත්වය තවත් ලස්සනට බලන්න පුළුවන්. ඕනම දෙයක් එහෙමනේ අපි වීඩියෝ එකකින් ෆොටෝ එකකින් දකින්නට වඩා අර තියෙන ලස්සන ඒ අමුතු එන්න හැඟීම ඒක ගන්න අපි ස්ථාන වලට යන්න ඕනේ. අර කෑමක් බලනට වඩා කාලා බැලුවාම රසයි කියන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඔයාලගේ ජීවිත මේ දවස්වල කොහොමද ගෙවෙන්නේ? ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න මට good news එකකුත් තියෙනවා. මට subscribersලා 500 පැනලා දැන් 501ක් ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. හරි හෙමින් ආපු ගමනක්. ඒ වගේම පොඩි තැනකින් පටන් ගත්ත ගමනක්. ලොකුවට මම වීඩියෝ කරගෙන මේකට මුල් තැන දීගෙන ඉන්නේ නැහැ. ඉතින් මම මගේ වැඩ කටයුතුත් එක්ක මේ channel එකත් හරි හෙමින්ට ලස්සනටම කරගෙන යන්න බලාපොරොත්තු. ඉතින් මට ඕනි හෙමින් සැරේ ලස්සන දෙයක් දෙන්න සහ මේ හැමදේම දවසක
මෙමරි එකක් විදිහට මගේ මතකයේ තියාගන්න. ඉතින් මේ විදිහට තැන් තැන් වල හරි ලස්සනට විලවල් වගේ හදලා ඒවෙන් මල් වවලා ඉතින් හරි ලස්සනයි. මෙතෙන්ට ගියාම ඉස්සරහින් එයාලා ගඩොල් වලින් හදලා තියෙනවා අර ගෙදරක කැඩලා ගියපු කෑල්ලක් වගේ. ඒතනින් ජනෙල්ලෙන් අපිට ඈත මුහුද දිහා බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා අර ඒ කාලේ ওই දීවර කර්මාන්තය කරපු ගෙවල් වල මිනිස්සුන්ගේ ඒ කාලේ මිනිස්සුන්ගේ ගෙවල් මේ වගේ ගඩොල් වලින් හදලා ජනෙල් තියලා එයාලගේ ගෙවල් අදටත් මම දැකලා තියෙනවා. ගොඩක් මේ මුහුදු ආශ්‍රිත තියෙන ගෙවල්, මුහුද ළඟ තියෙන ගෙවල් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඒවා දැන් ඉතින් අවුතින් ප්‍රතිසංස්කරණය කරලා තිබුණා වුණත් ඒ කාලේ මම හිතනවා මේ විදිහට තමයි තියෙන්නේ නැත්තේ හැමදේම දිනු වෙන කලින්. ඉතින් ඒක මම හිතන්නේ යාලා මතක් වෙන්න වගේ හරි ලස්සනයි. එතනින් අපිට මුහුද බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි බලාගෙන යමු ඉස්සරහට. ඉතින් මොනවද ඔයාලගේ අලුත් විස්තර? මම කැමතියි ඔයාලගේ අලුත් විස්තරත් දැනගන්න. මොනවද ඔයාලා කරන්නේ? එතකොට ඔලිවර් විභාගය ආවනේ. ඉතින් ඔලිවර් විභාගයට ලියපු පොඩි ළමයි, නංගිලා මල්ලිලා, දූල පුතාලා එයාලගේ විස්තර දෙනකම් බලාගෙන ඉන්නවා ඇති. ඉතින් ඒ හැමෝගෙන් බලාපොරොත්තු ඒ අය විනිශ්චය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ අලුත් විස්තරත් මට ලියලා එවන්න. ඒ වගේම මම ඉස්සරහට මගේ බිස්නස් එකේ page එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඒකිනුත් ඔයාලට කැමති නම් පුළුවන් මට කියලා ඔයාලා කැමති විදිහේ කේක් එකක් හදාගෙන ගෙදරට ගෙන්න ගන්න. ඉතින් මම ඉන්නේ රත්නපුර ටවුන් එකේ නේ. රත්නපුර ටවුන් එක අවට නම් මට ඩිලිවරි ෆ්‍රී කරලා දෙන්න පුළුවන්. අවට නම් නමුත් ටිකක් දුරට යන්න පොඩි ගාණක් ගන්න වෙනවා. ළමයි මොකද හැමදේම දැන් මේ කාලේ මිල අධිකව යන නිසා. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට මම ඔයාලට පෙන්නපු තැන පොඩි පොඩි බංකු ටිකක් දාලා තියෙනවා. ඉතින් මේ හැම තැනම ඇවිදලා යාක්ෂණයක් කරලා අපිට පුළුවන් එතන ඉඳගෙන ගිමන් හරින්න අර එන හුළඟත් එක්ක. ඒ හුළඟත් ඇඟට වැදෙනකොට හරි සනීපයි. මොකද ගොඩාක් කවුරු දවසක තමයි අපි මේ ගියේ. ඉතින් අපේ යේසුස් වහන්සේ කුරුසි පූජාව සිහි කරන්න මෙතන ස්ටැචු එකක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට අද අපි ගිය දවසේ ගොඩක් සෙනග ඉඳියේ නැහැ. සාමාන්‍ය සෙනගක් තමයි ඉඳියේ. මෙතනින් ගිහාම එයාලා එතන දාලා තියෙන බෝඩ් එකක් එතෙන්ට නගින්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි කියලා. මොකද ලොකුවට ප්‍රමාණයක් නැග්ගාම ඒක අපේ ජීවිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බර වැඩි වෙලා. ඉතින් එතන දාලා තියෙන ප්‍රමාණයක් ඒ බෝඩ් එකේ එයාලා වෝනින් කරලා ඒ තියෙන ප්‍රමාණයට නැගලා එතන ඉස්සරහට ගිහිල්ලා එයාලා ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ගිහලා ෆොටෝස් ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එකපාරකට 10කට වඩා ඇතුළත් වෙන්න එපා කියලා එයාලා ඒකේ බෝඩ් එකේ වෝනින් එකක් දාලා තියෙනවා. ඉතින් හැමතැනම ලස්සන ස්ටැචුස් තියලා ගල් වලින් හරි ලස්සනට ඒවා නිර්මාණය කරලා තියෙන. ඒ වගේම සබහා ධර්මයේ ලැබුණ මේ ගස් කොළන් හරි අපූර්වට මේ ස්ථානයේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් දෙවෙනි ක්ලිප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලිය ඇතුළ කොහොමද, ඒ වගේම තව ඇතුළට වෙන්න තියෙන දේවල් කොහොමද කියලා. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ප්‍රාර්ථනාවන් හැමදේම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුර්සපල්ලි වීඩියෝ එක බලලා යාක්ෂා ඉල්ලීම් සහ ඒ ස්ථානට යන ආශාවෙන් ඉඳපු හැමෝම මතක් කරලා මමත් මගේ ප්‍රයාසය යාලව සිහි කරා. ඉතින් ඒ කුර්සපල්ලි වීඩියෝ එක බලපුවයි මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලා චර්ච් එකට ගියාද, ඔයාලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වුණාද කියලා මටත් කමෙන්ට් එකක් දාලා විස්තර කියන්න. මෙතන පොඩි කුටියක් තියෙනවා. එතන ඉන්නවා ඇන්ටිලා දෙන්නෙක් විතර. යාළගෙන් මම හිතන්නේ ඔයාලට අවශ්‍ය නම් විස්තර දැනගන්න පුළුවන්. මෙතනත් කුරුසපල්ලිය වගේ බාර ගැට ගහන්නත් පුළුවන්. මම දැක්ක මේ පල්ලිය ඇතුලේ. ඒක දෙවෙනි ක්ලිප් එකේ මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අදට මම ඔයාලත් එක්ක ගිහින් එන්නම් මේ පළවෙනි ක්ලිප් එකෙන්. හැමෝටම ජේසුස් පිහිටයි. බයි.